නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ අසිරිමත් ධම්සක ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන්නේ මීගමුව කදිරාණ පදිංචි මිනුග විරුසඳ පුතාගේ 9 වෙනි උපන්දිනයේ නිමිත්තෙන් 10 වෙනි මාසයේ 2 වෙනිදාට යෙදෙන සෙත් ප්‍රාර්ථනා කරන්ට සුසන්ත අබේරත්න පියාණන්, එවැගේම හරින්දි පින්සරා මෑණියන් ඇතුළු කල්යාණ මිත්‍ර පිරිස එකතු වෙලා තමයි අද දවසේ මේ ධර්ම දාණය සිද්ධ කරන්නේ. එතකොට හෝරාවක වගේ කාලයක් තමයි ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ කම් යොමු කරගෙන ධර්මය අහන්න බුදු ගුණයක් කියලා දෙන්නේ. මේ බුද්ධ ශාසනයේ ඉස්ලාම සෙනෙහසක් හට ගන්න ඕන බුදුරජාණන් වහන්සේ ගැන, අපේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන. සද්ධාව මාත්‍රයක්වත් හට ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේමය මාත්‍රයක්වත් හට ගන්න ඕන. ඒකට තමයි බුදු සසුනේ පිහිට ලැබෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ බුදුමෝ මණ්ඩලින් දේශනා කරපු බණපදයක් තියෙනවා. ඒ තමයි මයි සද්ධාමත්තම් ප්‍රේමමත්තම් සද්ධාමත්තම් ප්‍රේමමත්තම් සබ්බාතේ සග්ග පරායන. බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තිබුණොත් එහෙම එපමණකින්ම සුගතිය යනවා. සබ්බාතේ සියලු දෙනා සුගතිය යනවා සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තිබුණොත්. අපි අපේ අම්මට ආදරේ නම්, තාත්තට ආදරේ නම් අපි නැත්තම් හිත රිද්දන්ට කැමති නැහැ. ඒක තමයි ශ්‍රද්ධාව, ඒක තමයි දෙමව්පියෝ කෙරෙහි තියෙන ප්‍රේමය. ඊළඟට මේ දෙමව්පියන්ගේ ගුණ කියනකොට පැහැදෙනවා. අපේ අම්මා මේ වගේ කෙනෙක්, අපේ තාත්තා මේ වගේ කෙනෙක්. ඊළඟට ඒ අම්මගේ තාත්තගේ අගුණ කවුරුත් කතා කරනකොට ඒකට එච්චර මනාප නැහැ. හේතුව අම්මා කෙරෙහි ප්‍රේමය තියෙන නිසා, තාත්තා කෙරෙහි ප්‍රේමය තියෙන නිසා. ඊට පස්සේ මේ මව්තුමියගේ පියාගේ වැරදි අඩුපාඩු අනිත් අය කතා කරනකොට එයා කල්පනා කරන ඔය කිව්වට එවැනි වූ අගුණයක් අපේ තාත්තා තුල, අපේ අම්මා තුල නෑ. හේතුව ඒ දරුවා අම්මට ආදරේ නිසා, සෙනෙහස නිසා. ඇත්තටම ඒ දරුවා නේද දරුවා? මේ වගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආදරයක් තියෙන්න ඕන, සෙනෙහසක් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන සෙනෙහසක් ඇති වෙන, ප්‍රේමයක් ඇති වෙන කරුණු ටිකක් කියලා දෙන්න. සූත්‍රයක්, දහම් කරුණු ටිකක් කියලා එක බණ පදයක් තෝරන්න. මේ සූත්‍රයේ මට හරි තාමත් චිත්ත ප්‍රසාදය ඇති වුණ ගාථාවක් තියෙනවා. ඒ ගාථාව තමයි විස්තර කරන්න හිතුවේ. ඒ ගාථාව දේශනා කරන සූත්‍රයක් හම්බ වුණා. මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ තියෙන්නේ, පංචක නිපාතේ. මේ දේශනාවේ නම පිංගයානි සූත්‍රය.
පිංගියානි කියන මේ බ්‍රාහ්මණයා මේ මුල් කරගෙන වදාළේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාරයේ වාසය කළේ. බුදුරජාණන් වහන්සේ 500ක් ලිච්ඡවි රජදරුවන්ට බණ කියනවා. ඒතර කූටාගාරේ 500කට ඉන්න පුළුවන් ඉඩකඩක් තිබිලා තියෙනවා. 500කට ඉන්න පුළුවන් ඉඩකඩ. අද අපි දැන් පස්සේ කාලේ ප්‍රතිසංස්කරණ වලින් තමයි පුංචි වෙලා තියෙන්නේ. ඒ කාලේ ඉතාමත් වැඩියෝ නෑ. බුද්ධ කාලේ තිබ්බ රාජධානි වල ස්වභාවය අද මිනිසුන්ට හිතන්න බෑ. ඔයාලා පුංචි කාලේ හිටපු ගෙවල් පස්සේ කල්ලා හදලා දැන් ඉස්සර තිබ්බ ගේ මොකද්ද කියලා හිතා ගන්න බෑ දැන්. වෙනස් වෙලා. මේ අවුරුදු 10 15ට ඔහොම වුණා නම් අවුරුදු 2600ක් වෙනස් වෙනවා කියන්නේ මේට අවුරුදු 2600කට කලින් තිබ්බ බුදුරජාණන් වහන්සේගේ ලෝකේ ඒ බුද්ධ රාජ්‍යය එහෙම නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ කාලේ වටපිටාව අද අපිට හිතා ගන්නවත් බෑ. නමුත් නාම මාත්‍රිකවාරී මේ පින්බින් දැකලා වදින්ට ලැබෙන එක වාසනාවක්. විශාලා මනුවර කූටාගාරයේ අද පොඩි ගොඩනැගිලි ටික මේ තරම් විශාලව නැහැ. 500ක් රජදරුවෝ ඉන්නවා. කොහොමද? කොයි වගේද රජදරුවෝ? ලිච්ඡවි කියන්නේ නිච්ඡවි. මේ හැම ඇතුලේ නහර හිටම් පේනවා. ඒ තරම් මේ හැම සිනිදුයි. මේ තරම් මේ හැම සිනිදුයි. අපේ කච්චේ ලිච්ඡවි නීලා හොන්ති නීල වන්නන් නීලවත්තං නීලාලංකාරා නිල් පාටයි. තියා නිලට හොරි හැම නිල් වස්ත්‍ර දරාගෙන ඊළඟට නිල් පාට ආභරණ වලින් සැරසිලා ඔන්න මේ පිරිසක් ඉන්නවර 500 අතරේ. තව පිරිසක් කහ පාටයි. මේවා අද කාලේ අපිට හිතා ගන්නවත් බෑ. මේ අද කාලේ ඔක්කොම ටික මේ මොකද්ද අර මේ ඉදෝරේට අහුණා වගේ ඔක්කොම මොකද්ද වේලිලා ගිහිල්ලා දැන් තියෙන්නේ. මිනිසුන්ගේ හැම ඉස්සර ස්වභාවය දැන් නැහැ. මේවා අපිට හිතා ගන්නත් බෑ. කහ පාටයි කහ වස්ත්‍ර දරාගෙන කහ ආභරණ පළඳගෙන ඉන්නේ. රත් පැහැයට හුරුයි. රතු වස්ත්‍ර දරාගෙන රතු පාට ආභරණ පළඳගෙන ඉන්නේ. ඊට පස්සේ සුදු පැහැයට හුරුයි. සුදු වස්ත්‍ර දරාගෙන සුදු ආභරණ වලින් සැරසිලා ඉන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් වදාලා පින්වත් මහණෙනි තාතුම් මහරජගේ දෙවියෝ දැකලා නැත්තම් මේ ලිච්ඡවීන් දිහා බලන්න කිව්වා. මිහි මඩලේ දෙවිවරු වගේ රූප ස්වභාවයක් තිබ්බා ලිච්ඡවීන්ට. එහෙව් ලිච්ඡවි 500ක් එක එක පාටෙන් බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන ඉන්නකොට මේක දේශනාවේ තියෙනවා ත්‍යාසුදම් භගවා අතිරෝචති වන්නේනච යස්සාජ්ජ. ඒ සියලු දෙනාම අතර වර්ණේනුත් යසෙනුත් බුදුරජාණන් වහන්සේම බබලනවා. විස්තර කරන්න. ඊට පස්සේ තියෙනවා මේ හරිය මේ පිරිසේ පිටිපස්ස හිටියා පිංගියානි. මේ පිංගියානි බුදුරජාණන් මේ තමන්ගේ සල්ුව එක පැත්තකට දාලා මෙහෙම නැගිටලා අත් දෙක එකතු කරලා වැඳලා කිව්වා මේ පටිභාති මම් භගවා පටිභාති මං සුගතාති. සුගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මට කාරණාවක් වැටහෙනවා නෙවා. පටිභාත තම් පිංගියානි මොකද්ද වැටහෙන්නේ කියන්න කිව්වා. අනේ ඒ වෙලාවේ තමයි ලස්සන මේ කරුණ කියන්නේ. ඒ වෙලාවේ පිංගියානි බුදුරජාණන් වහන්සේ අර පිරිස මැද ඉන්න හැටි විස්තර කරනවා. පදුමං යථා කෝක නදං සුගන්ධං පාතෝසියා පුල්ල මවීත ගන්ධං අංගී රසම් පස්ස විරෝචමානං තපන්ත මාදිච්ච මිවන් තලික්කේති. පදුමං යථා කෝක නදං යම්සේ කෝකනන්ද පදුමය. කෝකනන්ද පදුමය කියන්නේ හොඳට මෝරලා තියෙන නෙළුම් මල කුදේ පාන්තරම් පිපෙනවා.
පිපෙනකොට වටේම සුවඳයි. පුදුම සුවඳක්. මේ දැන් අපි මේ කොයින්ම කඩාගෙන ආපු මල් ටිකක් අතෙන් මෙහෙම සුද්ධ කරලා මේ වටේට මේව කරලා මේ පූජා කරන්න ගියාට ඒකේ ඉන්නේ නැහැ. මම ඉස්සර ඔය අපි හිටපු සමහර පැතිවල මේ ලස්සන පොකුණු තියෙනවා. රත නෙළුම් පිපෙන. මම තකහානියම ගිහිල්ලා තියෙනවා බලන්න මුළු පැත්තම සුවඳයි. ඒ ස්වභාවිකව පිපෙන නෙළුමක සුන්දරත්වයේ සුවඳ කවදාවත් නෙළුමක් පුප්පලා ගන්න බෑ. මම ඊට පස්සේ ගිහිල්ලා රතු පාටයි ඒ වැව් පොකුණු. මම හිතෙන් අනේ මේ මල් භාග්‍යතුන් වහන්සේට පූජා වේවා කියලා හිතෙන් පූජා කළා. උදේම පිපුණ රතු නෙළුමකක සුවඳ පැතිරෙනවා වගේ. ඊළඟට තපන්ත මාදිච්ච මෙවන්තලිකේ සරත් කාලේ ඒ කියන්නේ වලාකුළු නැහැ. වලාකුළු නැති අහසේ තියෙන ඉර මණ්ඩල වගේ. සීල් සමාධි ගුණ නුවණින් අංගීර සම්පස්ස අංගීරස බුදුරජාණන් වහන්සේ බබලන හැටි බලන්න කියලා කිව්වා. ඒක පුදුම විස්තරයක් කොහොම විස්තර කරන්න. හරි සතුටුයි. ඒක ගාථාවකින් මේක පරිවර්තනය කරලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේ. උදේ පිපි සුවඳ හමන රතු පියුමක් වෙන්නේ සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වෙන්නේ. සීල සමාධි ගුණ සුවඳින් හැම විට බබලන්නේ අන්න බලන් අංගී රස මුනිදුය වැඩ ඉන්නේ. මේ කිව්ව විතරයි මේ අර ලිච්ඡවින්ගේ ඇඟේ රෝමොත් ගමනේ වුණා. තමන්ගේ උතුරු සලු අරන් පූජා කරනවා අර පිංගිහානෙට. බලන්න එක බුදු ගුණයක් බුදුරජාණන් වහන්සේ මේ පිරිස අතර බබලනවා කියලා වචනයක් කිව්වේ ඒකේ ධිට්ඨ ධම්ම වේදින විපාකේ බලන්න. සලු 500කින් පූජා කළා. ඒ සලු 500ම මෙයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපාන් කමල් ළඟ තිබ්බා. පූජා කළා. ඒලා බුදුරජාණන් වහන්සේ අන එතන දහම් කරුණු 5ක් දේශනා කරනවා. පංචන්නං ලිච්ඡවි රතනානම් පාතු භව දුර්ලභෝ ලෝකස්මින් කතමේ පංච මොන මේ ලිච්ඡවි මේ ලෝකේ මණික් 5ක් වටිනාම දේවල් 5ක් පහළ වෙනවා අතිශයින් දුර්ලභයි. පළවෙනි මණික තමයි තථාගතස්ස අරහතු සම්මා සම්බුද්දස්ස පාතු භවෝ දුර්ලභෝ ලෝකස්මින් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන එක ඉතාමත් දුර්ලභයි. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ බුදු කෙනෙක් කල්ප 100කින් දුර්ලභයි. මීට කලින් කල්ප 92කට කලින් පහළ වුණා විපස්සී බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ කල්ප 60ක් බුදුරු නැහැ. එතකොට කල්ප 60ක් බුද්ධ කියන වචනේ නෑ ලෝකේ. අය බුදුන් ඇඳිලි මේ වගේ බණ ඇහිලි ඒ මොකවත් නෑ කල්ප 60ක්. මෛත්‍රී බුද්ධ ශාසනයේත් අපිට මං ඇරුණොත් එහෙම ඉදිරියට මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදු කෙනෙක් ගැන කිසිම විස්තරයක් නෑ දේශනාවක. අතීත අනාගත වර්තමානයේ දකින්න පුළුවන් තයි කාලේ දකින්න තථාගතයන් වහන්සේ වදාළේ නෑ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ බුදු කෙනෙක් ගැන. තණ්හංකර බුදුරජාණන් මිනිස්සු කතා කරනවානේ තණ්හංකර ආදී 820 බුදුවරු ගැන. බුදුවරු 28 දෙනෙක්ම මිස්සුනා නම් ඒකයි මේකේ තියෙන භයානකකම. සද්ධා මාත්‍රය ඇති කරගන්න, ප්‍රේම මාත්‍රය ඇති කරගන්න, බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් ඇති කරගන්න. මගේ බුදුරජාණන් වහන්සේ කියලා. හිරු මඩලක් වගේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. වෙන ලෝකෙ කිසි දෙයක් නැහැ. සරත් කාලේ අහසේ තියෙන හිරු මඩල වලාකුළුවක් නැහැ අහසේ. හිරු මඩල විතරයි. පදුමන් යථා කෝකනදන් සුගන්ධා උදේ පිපි සුවඳ හමන නෙළුමක් වගේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උදේ පිපුණ නෙළුමක් වගේ සුවඳ හමහම හදවතේ තියාගන්න. අංගී රස මුනිදු දිහා හිතන්න. බුදු කෙනෙක් ලෝකයේ දුර්ලභයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගතප්ප වේදිතස්ස ධම්ම විනයස්ස දේශේතෝ පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කියලා දෙන කෙනා දුර්ලභයි.
මට හිතුනේ මේ පිරිසුදු ධර්මය මේ විදිහට අද මුළු ලක්දිවම සූත්‍රයක් ඇසුරෙන් දහම කතා කරනවා නම් කතා කරන්නේ එක්කෙනෙක්ගේ ශ්‍රද්ධාව නිසා. මුළු ලංකාවෙම. ඒ තමයි අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ මේ ධර්ම ඉස්මතු කරපු නිසා. අපේ ගුරුවරයෙක් බණ කතන්දර කියාම හිටියනම් කාලින බණ කියාම හිටියනම් අද ගෝලේ වුණා අපිත් ඒවම කියනවා. උන්වහන්සේ තමයි උදේ පිපි සුවඳ හමන නෙළුමක් වගේ බුදුරජාණන් වහන්සේ ගැන කියලා දුන්නේ. සරත් කාලේ යහසේ දිලෙන හිරු මණ්ඩලක් වගේ බුදුරජාණන් වහන්සේ කියලා අපිට කියලා දුන්නේ අපේ ගුරුවරයා. මට හිතුණා අපිට දහම කියලා දුන්න ගුරුවරයා මැනිකක්. මේ තියෙන මේ දහම කියලා දෙන එක්කෙනා මාණික්කයක් කියලා. කොච්චර වටිනවද? කොච්චර වටිනවද? ඒ වගේ උතුම් පුජ්‍යලයක අපිට ඇත්තටම රූපවාහිනිය තුලින් දැක්ක සතුටු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගත ධර්ම විනය දේශනා කරනකොට ඒක තේරෙනවා. ඒ තේරෙන එකත් වටිනවා කිව්වා. මැනිකක්ව තේරෙනවා නම් මේ බුදුබණ පද ටික. තමන්ට බණපදයක් තේරෙනවා නම් ඒක තමන්ට ලැබුණ මැනිකක් වගේ කිව්වා. බණපද තේරෙන කෙනා මැනිකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තථාගතයන් වහන්සේගේ ඒ දේශනා කරපු ධර්ම විනය තේරිලා අනුගමනය කරන ප්‍රතිපදාවේ යෙදෙන කෙනා වටිනවා මැනිකක්. සීල සමාධි ප්‍රඥා වඩන කෙනා. දැන් කිව්වේ සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන කියලා නම් මේ බණපද අහලා ඒ බුදු ගුණම හිතා ඒ ශ්‍රද්ධාව වඩන කෙනා මැනිකක්. ඊළඟට දේශනා කළා කතඤ්ඤෝ කතවේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කලගුණ දන්න කලගුණ සලකන කලගුණ දන්න කලගුණ සලකන කෙනා දුර්ලභයි. ඊටමත් දුර්ලභයි මැනිකක්. මැනික් හැමතැනම නැහැ. අපි කියන මොන්ට කිසිම කෙලෙහි ගුණයක් නැහැ කියලා. අපි ලෝකෙට ඇඟිලි දික් කරන්න ඕනේ නැහැ ඒකට. ඇයි? ඒ වගේ අය දුර්ලභයි. පුදුමේ කලගුණ නොදන්න එක නෙවෙයි. කලගුණ දන්න එකයි පුදුමේ. බණපද නොතේරෙන එක නෙවෙයි පුදුමේ. බණපද තේරෙන එකයි පුදුමේ. සීල සමාධි ප්‍රඥා වඩන එක නෙවෙයි, වඩන්න නැති එක නෙවෙයි පුදුමේ. වඩන එකයි පුදුමේ. බණ ඇහෙන්නේ නැති එක නෙවෙයි පුදුමේ. බණ ඇහෙන එකයි පුදුමේ. බුදු කෙනෙක් පහළ වෙන්නේ නැති එක නෙවෙයි පුදුමේ. බුදු කෙනෙක් පහළ වෙන එකයි පුදුමේ. පැහැදිලි නේද? ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා මේ පංච කරුණ ලෝකේ දුර්ලභයි කියලා. අර ගාථාවේ තිබ්බ වචනයක් විස්තර කළේ නෑ මම. විස්තර කරන්න. උදේ පිපි සුවඳ හමන රතු පියුමක් වෙන්නේ. සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වෙන්නේ. සීල සමාධි ගුණ සුවඳින් හැම විට බබලන්නේ. අන්න බලන් අංගී රස මොනිදිය බබලන්නේ. අද විස්තර කරනවා අංගී රස කියන වචනේ. බුදුරජාණන් වහන්සේට ඇයි අංගී රස කියන්නේ කියලා. පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල සමලෙස පොළොවේ පිහිටන දික් විලුඹින් යතු දික් ඇඟිලි වලින් යතු රත්තරම් පාට බුදු සිරිපා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ රත්තරම් පාට නැහැ. රත්තරම් බුදුරජාණන් වහන්සේගේ පාටයි. ඒ කාලේ මිනිස්සු අහනවා රත්තරම් මොන පාටද කියලා. භාග්‍යවතුන් වහන්සේගේ පාටයි කියනවා. බුදුරජාණන් වහන්සේ රත්තරම් පාට නෙවෙයි. රත්තරම් බුදුරජාණන් වහන්සේගේ පාටයි. ඊට පස්සේ රත්තරම් පාට බුදු සිරුරින් ස්වර්ණ රශ්මි විහිදෙනවා. රත්තරම් පාට රැස් විහිදෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දික් ඇඟිලි වල තියෙනවා තඹව පාට නියපොතු. අපි උපමාවක් ගන්නෙ කොහොමද? ඒ වගේ නියපොතු කාටවත් නැහනේ. ඒ තඹව පාට නියපොතු වලින් තඹ පාට රැස් විහිදෙනවා. ඒකට කියනවා නක රශ්මිය කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය යටිපතුල රෝස පාටයි. රෝස පාට රැස් විහිදෙනවා.
බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා නිල් පාටයි. මොනරෙකුගේ බෙල්ලේ පාටට නිල් රශ්මි විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඇහිබැම නිල් පාටයි නිල් රශ්මි විහිදෙනවා. කිරි සයුරක තියෙන උඩට එල්පුන නිල් මණිකක් රත්තරන් පියනකින් වහනවා වගේ තමයි උන්වහන්සේ ඇහි පිල්ලම් ගහන්නේ. උන්වහන්සේගේ ඇස් වලින් නිල් පාට රශ්මි ධාරාවක් පිහිදිලා යනවා. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රී හස්තෙත් නක රශ්මි විහිදෙනවා. ස්වර්ණ රශ්මි හැමෙන් විහිදෙනවා. යම් මොහතක ශ්‍රී දන්ත ධාතුන් වහන්සේලා බාහිරට පෙනුනොත් ඉරිදියකින් තොරවම සුදු රශ්මි ධාරාවක් විහිදෙලා යනවා. මුළු බුදු සිරුරෙම හැම අංගයකින්ම රැස් විහිදෙන නිසා අංගී රස කියලා කියනවා. ඒ නිසා කෝටි දෙවිවරු මැද කෝටි ප්‍රකෝටි බ්‍රහ්මයන් මැද සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන මොනිදු බබලනවා. ඒකයි පිංගියානි කිව්වේ උදේට පිපිසුවඳ හමන රතු පියුමක් වගේ. සරත් කලට අහසේ දිලන හිරු මණ්ඩලක් වගේ සීල සමාධි ගුණ සුවඳින් සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන මොනිදුන් බබලන හැටි බලන්න. අංගී රස මොනිදු දෙස බලන්න කියලා කිව්වේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ වගේ. උන්වහන්සේගේ සිරස වටා රශ්මි ධාරාවක් විහිදෙනවා. ඒකට කියනවා කේතුමාලාව කියලා. ඊළඟ උන්වහන්සේගේ ශරීරයේ ඉඳලා බඹයක් අඩි 6ක් දුරින් රශ්මි මාලාවක් විහිදිලා යනවා. ඒකට කියනවා බ්‍රහ්ම ප්‍රභාවය කියලා. උන්වහන්සේගේ ශරීරයේ නිකම්ම රශ්මි ධාරාවක් විහිදිලා යනවා. අසූරියමක් දිගට. පියන් 80 අඩි එකමාරක් කියලා ගත්තොත් එහෙම අඩි 120ක් විතර. ඕනනම් බුදුරජාණන් වහන්සේට මුළු සක්වලටම බුදු රැස් මාලාව විහිදවන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ සමාපත්තියකට සමාදිනවා නිල කසිනේට නිල් රැස් විහිදෙනවා. පීත කහපාට කසිනේකට සමාදිනවා කහ රශ්මි විහිදෙනවා. රතු පාට කසිනේට සමාදිනවා රතු රශ්මි විහිදෙනවා. ඕදාන්ත කසිනේට සමාදිනවා සුදු රශ්මි විහිදෙනවා. ඒ සමාපත්තියට සමවදිනවා. නැවත සමාපත්තියට සමවදිනවා. නීල පීත ලෝහිත ඕදාත මහන්දේෂ්ඨ ප්‍රභාස්වර සද්වර්ණ බුද්ධ රශ්මි මහලාව ශරීරයෙන් විහිදලා යනවා. අංගී රස මොනේද? ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි කොහොමද උපමා කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ කාට උපමා කළාද? කාට සමාන කළාද අපි කියන්නේ? බුදුරජාණන් වහන්සේ බබලන හැටි බලන්න. දෙවියන් අතර බබලන්නේත් බුදුරජාණන් වහන්සේ. බ්‍රහ්මයන් අතර බබලන්නේත් බුදුරජාණන් වහන්සේ. මිහි පිට දෙවිවරු වගේ හිටපු ලෙච්චවීන් අතර බබලන්නේත් බුදුරජාණන් වහන්සේ. හැම තැනම බබලනවා. සරත් කාලයේ අහසේ තියෙන හිරු මණ්ඩලක් වගේ. දහස් ගණන් දැන් බුදුරජාණන් වහන්සේ ආභරණ පැඳගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ 아무තු විලාසිතා සිවුරු පොරවගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ කසාවතින් ශ්‍රී දේහේ වසංගත්තේ. උන්වහන්සේ කසාවතින් උන්වහන්සේගේ ශ්‍රී දේහේ සිවුර පොරව ගන්නකොට හරියට රත්තරම් පර්වතයක් හැන්දෑ වලාවකින් වැහෙනවා වගේ කියනවා. උන්වහන්සේ සිවුරෙන් මේ ශ්‍රී හස්තය එළියට ගන්න එක හැන්දෑ වලාවකින් කොටන විදුලියක් වගේ කියනවා. උන්වහන්සේ අඳනේ අඳ ගන්න එක අඳනේ අඳලා පටි ධාතුව ගැට ගහ ගන්න එක කියනවා රත් නෙළුම් කලඹක් විදුලි එළියකින් ගැට ගහ ගන්නවා වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ වගේ තවත් කෙනෙක් වගේ නෙවෙයි. උන්වහන්සේ සසරේ කවදාවත් කවුරුවත් දිහා රවලා බලලා නැහැ. නපුරු සිතකින් බලලා නැහැ. ඒ පිණින් හැදුන නේත්‍ර කැල්මක් තියෙන්නේ. ඒ නිල් පාට net සංගල කවදාවත් තරහා ගත්තේ නැති පිනට හැදුන අපි කොයි වගේ කියලාද කියන්නේ? අංගී රස මුනිදු. උන්වහන්සේගේ රශ්මි ධාරාව ඒ වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ඒ රශ්මි ධාරාවට කාටවත් අනතුරු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේට ඕනනම් බුදුරැස් විහිදවන්න නැතුව ඉන්නත් පුළුවන්. ඕනනම් බුදුරැස් විහිදවන්නත් පුළුවන්.
කාටවත් අනතුරක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ කරුණු 4ක් තියෙනවා අනතුරු කරන්න බෑ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේට කිසි කෙනෙකුට අනතුරක් කරන්න බෑ. අනන්තරාය කාරණාව. දෙවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ ද්වත්නිස මහා පුරුෂ ලක්ෂණ වලට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලට අනුතරක් කරන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වෙත එළවන, කියන්නේ බුදුරජාණන් වහන්සේට මේ ගෙනල්ලා තැන්පත් කරන චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස වලට අනුතරක් කරන්න බෑ. අනිත් කාරණා තමයි ඔය අපි කතා කළ බුද්ධ රශ්මි ධාරාවට කාටවත් අනුතුරු කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් රැස් විහිදෙනකොට දෙවිවරු බබලන්නේ නැහැ එතන. දෙවිවරු බබලන්නේ නැහැ. දෙවිවරු තනි තනියෙන් යනකොට තමයි එළි බබලන්නේ. දෙවියන්ගේ ආලෝක තියෙනවනේ සමහරවිට මනුස්ස ලෝකෙට ඔය හිටපු ගමන් එළි විහිදලා යන්නේ. විශාල එළි මේ පැත්තම එළි විහිගෙන අතරදහන් වෙනවනේ. බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ විතරයි බබලන්නේ, කවුරුත් බබලන්නේ නැහැ. ඉස්සර හිටිය පොඩි දරුවෙක් චන්ද්‍රබහණම් කියලා. ඒ චන්දෝබාස කියලා චන්ද්‍රබහණ මේ ඇඟෙන් මේ සඳ රශ්මියක් විහිදෙනවා, එළියක් විහිදෙනවා. කලින් චෛත්‍යයකට මේ සඳුන් වලින් හඳක් කපලා පූජා කරලා. ඒ පින්බලයට සඳ රැස් විහිදෙනවා. ඉතින් මේ සඳ රැස් විහිදෙන මෙයා බමුණු ටික මෙයා මේක දාලා රැස් විහිදෙන කුමාරයා කියලා පෙන්නන සල්ලි හම්බ කරගන්නවා. අද කාලේ විහිදුනා නම් හොඳ සෙල්ලමක් තියෙයි. ඒ කාලෙත් එහෙමනම්. ඊට පස්සේ මොකද උනේ? එහෙම යනකොට සවැත් නුවර යනකොට කිසි කෙනෙක් ගණන් ගන්නෑ මෙයාව. ඇයි අපේ කොහොම ගණන් ගන්නද? මේ සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන අංගී රස මුනි දින්නේ සවැත් නුවරනේ. උන්වහන්සේගේ ශ්‍රී දේහයෙන් විහිදෙන රශ්මි ධාරාව බල බලානේ මිනිස්සු බණ අහන්නේ. ඇස් දෙක පොඩ්ඩක්වත් නෑතර ගන්න නෑනේ කවුරුත්. ඇයි සසරේ අහසේ තරුපරයා දන් දුම් පිනට බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේට මිනිස්සු අහක බලන හිටියත් ඇස් හැරෙනවා කියන බුදුරජාණන් වහන්සේගේ පැත්තට. අනිත් එක සසරේ කවදාම තරහ ගත්තේ නැති පිනට හැදුන net සංගල දිහා නොබලා ඉන්නේ කොහොමද? දැන් අපි මෙහෙම බණ ටිකක් කියනකොට ඔයාලා අපි දිහා මෙහෙම බලගෙන ඉන්නවා නම් බ්‍රහ්මස්වරයෙන් දහම් දේශන අමා නිවන දේශනා කරන බුදුරජාණන් වහන්සේ දහම් දේශනට කොයි වගේ තියෙන්නේ ඇතිද? අපි සූත්‍රයක් බලාගෙන බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ හිත් බලා බණ කියන්නේ. කොහොම වෙන්නේ නැතිද? බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට බුදුරජාණන් වහන්සේ වගේ මිසක්කා තවත් කෙනෙක් වගේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේටම උපමායි. වෙන කෙනෙකුට කොහොමද උපමා කරන්නේ? ඉතින් ඊ අර සඳරැස් වීදෙන කුමාරයා මොන දැන් අර මඬුවෙන් එළියට ආවා. කවුරුත් එන්නේ නැහැ. ඊට පස්සේ මෙහා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දිහා බැලුවා ළඟට ගිහිල්ලා. ළඟට යනකොට තමන්ගේ රැස් මාලාව අතුරු දහන් වුණා. බුදු කෙනෙක් ළඟ තවත් කවුරුත් බබලන්නේ නැහැ. එළියට ආව රැස් විහිදෙනවා. ඇතුළට ගියා රැස් විහිදෙන්නේ නැහැ. කිව්වා බ්‍රාහ්මණේනි ඔය ඉන්න ශ්‍රමණයා මන්ත්‍රයක් දානවා. ඒක රැස් නැති කරන මන්ත්‍රේ. ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේ දන්නව නේද? දන්නවා කිව්වා. ඔය පවර නැති කරන මන්ත්‍රේ දන්නවා කිව්වා. එහෙනම් මට දෙන්න කිව්වා. හොම බෑ කිව්වා. කසාවතින් ගත දවතා ගන්න ඕන. පැවිදි වුණා. පැවිදිනේ මොකටද? මන්ත්‍රේට. ඊට පස්සේ මහාන වුණාට පස්සේ කිව්වා එහෙනම් ඔක සිද්ධි වෙන්න මෙහෙම කරන්න කිව්වා. කේසා ලෝමා නඛා දන්තා ප්‍රචෝ රැස්විදෙන මන්ත්‍රේ රැස් නවත්තන මන්ත්‍රේ මේකයි කියලා අසුබ භාවනාව දුන්නා. අනේ කේසා ලෝමා කියලා සිහි කරනකොට මොන රැස්ද? එහෙම හිත සමාධිමත් වෙනා නිකලෙස් වුණා. දැන් මුළු සිරුරෙම රැස් විහිදවන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ රස්මාලාවෙන් එයා দমনය කරගත්තේ. අංගී රස වචනේ මේ විස්තර කරන්නේ බුදුරැස් සිහිදෙන හැටි. ඊළඟ බුදුරජාණන් වහන්සේ දවසක් මහා කරුණා සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේ මිනිසුන්ගේ හිත් දිහා බලනවා. හැමදාම බුදු හිතෙන් බලනවා. ඒ 45 වසරක් පුරාවට අපේ හිතුත් බැලුවා. බුදුරජාණන් වහන්සේගේ බුදු නෙතට මහා කරුණා සමාපත්තියට අසු නොවුන කෙනෙක් නැහැ. අපි දිහා බලනකොට අපි අර මඬ ඇතුලේ වතුර ඇතුලේ තියෙන නෙළුමක් මිසක්කා වතුරෙන් උඩට මතුන නෙළුම් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ හිරු මණ්ඩලක් නම් ඒ හිරු මණ්ඩලෙන් විහිදෙන රශ්මිය ශ්‍රී සද්ධර්මය නම් අපි ඉන්නේ වතුර ඇතුළ නම් කොහොමද පිපෙන්නේ? හැමදාම බුදු සිතින් බලනවා. පෙනුන එක කුමාරයෙක් ඉන්නවා. අනේ එළියේ පිළිකන්නට දාලා ලෙඩ වෙලා අද මැරෙන්න ඉන්නේ. තාත්තගේ ලෝභකම නිසා බෙහෙත් කරන්නේ. කනට කරාඹුවක් දාලා තලලා ලෝකඩ තල්ලා පස්ලෝ තල්ලා මට්ඨ කුණ්ඩලී. ඊට පස්සේ බිත්තිය පැත්තට හැරිලා ඉන්නේ. පින්ඩ පාතේ වදින ගමන් ගෙදරින් වැඩියා. ලස්සනට දේ දුන්නක් වගේ කියලා එහෙම කියන්නත් බෑ මට. මට නම් එහෙම කියන්න බෑ දේ දුන්නක් වගේ කියලා. ඇයි ඒ? දේ දුන්න මේ පරිසරයේ තියෙන රශ්මියක් නේ. බුදුරජාණන් වහන්සේගේ සමාපatti සුවයෙන් නිකලස් හිතෙන් සසරේ කරපු පින් බලයෙන් විහිදෙන රශ්මිය කොහොමද උපමා කරන්නේ? ලස්සනට විහිදෙනවා. ඒකට උපමාවක් කියන්න මට තේරෙන්නේ නැහැ. බුදුරැස් වගේ. බුදුරැස් වගේ. ලස්සනට බිත්තියට වැටෙන රස්මාලාව. අනේ කවුද මේ කියලා හැරිලා බැලුවා. රත්තරම් පර්වතයක් වගේ වැඩ ඉන්නවා. ආත් දෙක එකතු කළා එහෙම පණ ගියා. වෙන මොකුත් කතා නැහැ. බුදු සිරුර සම්පූර්ණයෙන් බලන්න බැරි වුණා. දෙව්ලොව ඉපදුනා. දිව්‍ය රාජේ මට්ඨ කුණ්ඩලී දිව්‍ය පුත්‍රය අදටත් ඉන්නවා. බලන්න මේ බුදු රස්මාලාවෙන් හිත පහදවගෙන වෙච්ච දේ අංගී රසමුනිලු. අංගී රසයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩියනේ. වැඩි ඕනේ හරි නාගදීපේ කතාවත් අතාරිමු. ලංකාවට ඉස්සෙල්ලාම වැඩියනේ. ලංකාවට ඉස්සෙල්ලාම වෙලා මයංගනේ ඉරිදීන් ඝන අන්ධකාරයක් විහිදෙව. පැතිරුවා. ඝන අන්ධකාරය. ඒ අඳුරට බයයි. යක්ෂයෝ අතිශයින් බය වුණා. බය වුණාට පස්සේ ආකාශයේ බුදුරජාණන් වහන්සේ මුළු සිරුරෙන්ම රැස්මාලාව විහිදෙව්වා. එතකොට තද්ද අන්ධකාර රැස් විහිදෙන මොනිදුම් පේන්නේ ඉරක් වගේ. සරත් කාලය හසේ තියෙන හිරු මණ්ඩලක් වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් පිළිසරණ හෙව්වා යක්ෂයෝ. අනේ මට ඉඳ ගන්න තැනක් දෙනවා නම් මං ඔබව බේරන්නම් කිව්වා. අනේ ඉඳ ගන්න තැනක් නෙවෙයි මුළු ලක්දිවම දෙන්නම් මේ අඳුර නැති කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ පත්කඩේ අතේ දිව පත්කඩේ මෑත් කරනකොට පත්කඩේ ආකාශයෙන් ඇවිල්ලා බිම ඇතිරුණා. ඉස්ලාම් මේ ලක්දිව බුදුරජාණන් වහන්සේගේ පත්කඩේ ඇතිරුණා. ඒ පත්කඩේ ආකාශයෙන් බුදුරජාණන් වහන්සේ වෙලා පත්කඩේ වැඩ හිටියා. උන්වහන්සේගේ ඉරිදිහෙන් පත්කඩෙන් ගින්දරක් පිට වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පත්කඩිනුත් රැස් විහිදෙනවා. ගින්දරක් පිට වෙනවා. බුදුරජාණන් වහන්සේ මුළු ලංකාවෙම ගින්නක් පැතිරුවේ නැහැ. අර ගිනි පිට වෙන පත්කඩේ දික් කළා. මුළු ලක්දිවම මේ අපි ඉඳගෙන ඉන්න තැන බුදුරජාණන් වහන්සේගේ පත්කඩෙන් වැහිච්ච තැන. ඒ නිසා බුද්ධ බලේ වහන්න බෑ. මේ ලංකාවේ බුද්ධ බලේ වහන්න බෑ. මට තේරෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ පත්කඩේ ලංකාව පුරාම විහිදෙව්වද නැත්නම් පත්කඩේ ගානට ලංකාවේ ඇකුළුවද කියලා කියන්නත් බෑ. ඒ දෙකම බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන්. ඕන නම් පත්කඩේ විහිරවන්නත් පුළුවන්. ඕන නම් ලංකාව ඇකුළුවන්නත් පුළුවන්. ඇයි මේ මහත් ආනුභාව ඇති ඉරුසඳු දෙක මේ ළඟට අරන් මෙහෙම ස්පර්ශ කරනවානේ.
උදේ පිප්පි සුවඳ හමන රතු පියුමක් වගේ. සරත් කලට අහසේ දිලෙන හිරු මඩලක් වගේ. සිල් සමාධි ගුණ නුවණින් අංගී රස මුනිදු බබලෙන හැටි. දෙවෙනි වර අප භාග්‍යවතුන් වහන්සේ ලක්දිවට වැඩම කළා. නාගයින්ගේ යුද්ධයක් නාගදීපේ. ඒ නාගදීපේ යුද්ධයේදී බුදුරජාණන් වහන්සේ මහත් වූ අන්ධකාරයක් පැතිරුවා. දැන් නාගයන්ට හිතා ගන්න බෑ මොකද කරන්න කියලා. මේ කියන්නේ දැඩි අන්ධකාරයට යක්කුත් බයයි නයිත් බයයි. ඊට පස්සේ සීතලක් ඇති කළා. බුදුරජාණන් වහන්සේ අංගී රසයි. ආයංගනේද මුළු බුදු සිරුරෙන් දැස් සිහිදෙව්වේ. නාගදීපේ මෙන්න මේ නළල මැද තියෙන සුදු පාට කෙස් රොදා. ඒකට කියනවා ඌර්ණ රෝම ධාතුව කියලා. ඌර්ණ රෝම ධාතුවෙන් සුදු පාට රස්මාලාවක් විහිදෙව්වා. නාගදීපේ නාගය දමනය කළේ ඌර්ණ රෝම ධාතුවෙන් විහිදවපු සුදු රශ්මි ධාරාවෙන්. දමනය වුණා. යුද්ධ කරපු මැණික් පුටුව පූජා කළා. අදටත් වැඩේ ඉන්නවා. බුද්ධ රශ්මි ධාරාව. උපක ආජීවකයා අර පළවෙනි ධර්ම දේශනාව කරනකොට කරන්ට ඉසිපතනෙට වඩිද්දි උපක ආජීවකයා එනවනේ. මෙහා කලින්ම පුදුම වෙලා හිටියේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ කැලේ මැදින් වඩිනකොට බුදුරජාණන් වහන්සේගේ රශ්මි ධාරාව විහිදෙනවා. සෝවර්ණ රශ්මි ධාරාව විහිදිලා යනවා. මෙයාට ගින්දරක් වගේ පේන්නේ. මෙයා බලනවා ගින්දරක් ආවට ඇඟ පිච්චෙන්නේ නැහැ. නීල රශ්මිය විහිදෙනවා. යාට පේන්නේ ජල ධාරාවක් වගේ. ඒ වුණාට ඇඟ තෙමෙන්නේ නැහැ. බුද්ධ රශ්මි ධාරාව. ඊට පස්සේ තමයි ගිහිල්ලා ඇහුවේ ඔබ කවුද මේ? මම අනන්ත ජින කිව්වා. ඒකෙන් පැහැදුනේ. ඊට එහෙමත් වෙන්න පුළුවන් කියලා හිතා ගියා. පුදුම කෙනෙක් නෑ කතාවත නෑ. අපේ ජීවිතේත් නැද්ද? සමහර විශේෂ පුජ්‍යලු මොන ගහන වචනයක් දෙකක් කතා කරලා යනවා. පස්සේ හිතෙනවා ඒ වුණාට මේ පුදුම කෙනෙක් ඉන්නේ. අපරාධතාව ටිකක් කතා කරන්න තිබ්බා. පස්සේ කාලේ මතක් වුණා. අනන්ත ජින කියලා හොයාගෙන ආවා. පෞල් ප්‍රශ්නයක්. ඊට හොයාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ දා වදාලා කවුරු හරි ආවොත් අනන්ත ජින කියලා මාව මුණ ගස්සන්ට කිව්වා. මේ නුවරට ඇවිල්ලා හැමතැනම හොයනවා කෝ අනන්ත ජිනයන් වහන්සේ. ඊට පස්සේ හැමතැනම හොයනවා එදා බුදුරජාණන් වහන්සේ බුදු කුටියේ නෑ. උන්වහන්සේ පින්ඩපාත වෙලා ගහක් මුල හොයාගෙන එනවා. ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවා අනන්ත ජිනයන් වහන්සේ කෝ කියලා. අන්න මතක් වුණා. බුදුරජාණන් සුදේ වදාලා අනන්ත ජින කියලා කවුරු හොයාගෙන આવොත් මාව මුණ ගස්සන්න කියලා. අන්න අර දිසාවේ වැඩ ඉන්නවා කිව්වා. සොයාගෙන ගියා. යනකොට ආය කවුද කියලා කියන්න ඕනේ නැහැ. අන්න අතන අර ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්න ඕනේ නැහැ. උදේට පිපිසුවඳ හමන රතු නෙළුමක් වගේ. සරත් කාලේ අහසේ තියෙන හිරු මණ්ඩලක් වගේ අංගී රස මුනිදු ළඟ දණින් වැඳ වැටුණා. අපේ පිප්පලි ස්වාමීන් වහන්සේ මහා කාශ්‍යපයන් වහන්සේ ගෙදරින් නික්මිලා මේ ලෝකේ රහතන් වහන්සේලා උදෙසා මම මහාන වෙනවා කියලා සිවුර පොරවගෙන ඉන්නකොට ඉදිරියේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානේ. බුදු කෙනෙක් කියලා දන්නේ නැහනේ. නමුත් උන්වහන්සේ උදේට පිපිසුවඳ හමන රතු නෙළුමක් වගේ. සරත් කාලේ අහසේ තියෙන හිරු මණ්ඩලක් වගේ ගිහිල්ලා සිරිපා කමල් ළඟ රත්තරම් පාට තබ පාට නියපොතු තියෙන නක රශ්මිය විහිදෙන සිරිපා සංගල රෝස පාට අද්දකින් අල්ලා අඬා වැන්දා මම ශ්‍රාවකයා ඔබ වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ. මම ගැන මම මොකුත් දන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දන්නේ ඔබ වහන්සේ මාගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා. මහා කාශ්‍යපයන් වහන්සේ දැක්කනේ බුදුරජාණන් වහන්සේ. කතා කරන්නවත් නැතුව හිරු මණ්ඩලක් වගේ බුදුරජාණන් වහන්සේ පේනවා. බාහ්‍ය සුප්පාරක පටුනින්
බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවා. බුදුරජාණන් වහන්සේ සොයාගෙන ආවට පස්සේ සවැත් නුවර නෑ බුදුරජාණන් වහන්සේ. වීදියේ පිණ්ඩපාත වෙදලා. ඉතින් දුවගෙන යනවා. දුවගෙන යනකොට අර දහස් ගණන් සංඝයා පිණ්ඩපාතේ වඩිනවා. දහස් ගණන් සංඝ පිරිස මැද බාහ්‍ය දැක්ක කියනවා. දන්තං ගුත්තං දමනේ වූ ඉඳුරන් රැකගත් සන්තින්ද්‍රියං සන්ත මානසං මොක්කිට චක්කුං සංසුන් ඉඳුරන් ඇති බිමට යොමු කළ net සංගල ඇති නාගං මහා හස්ති රාජෙක් වගේ මුනිද දුටුවා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ කියලා ඇඟිල්ල දික් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පේනවා. පින්වතුනි මේක ඉර කියලා ටෝච් එකක් ගහලා ඉර දිහා පෙන්වන්න ඕනේද? හිරු මණ්ඩල පේනවා. මෙන්න මහනෙල් මල් සුවඳ කියලා තව සෙන්ටිහිය මහනෙල් මලක් පෙන්වන්න ඕනේද? මහනෙල් මල සුවඳ හමනවා. බුදුරජාණන් වහන්සේට 아무තු වචන දදා විස්තර කරන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ තියෙනවා. 아무තුවෙන් ගුණ හිතන්න ඕනේ නැහැ. ශ්‍රද්ධාව ඉපදුනොත් ශ්‍රද්ධාව නැමැති දොර අරගෙන මේ කොටු වෙච්ච තැනින් එළියට ගියොත් හැම තැනම බුදුගුණ. අහසතරම් බුදුගුණ. හාර ප්‍රඥාවෙන් හාර අරන් විසිරවන්න තියෙන්නේ බුදුගුණ. රන් රිදී මුතු මැණික් වගේ බුදුගුණ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ කියාගන්න වචනයකින් දෙකින් හරි පුළුවන් නම් කියන්න. කටහඬ නැතත් මිහිරට හරි මිහිර නැතත් කවියකින් හරි බුදුගුණයක් කියන්න. මං හැමදාම බුදුගුණයක් කියනකොට කවියක් කියනකොට මං හිතනවා මගේ හඬ ලස්සන නැතුව ඇති. ඒත් පොල් කට්ටෙන් ගත්තත් මුතුමැණික්මයි. රන් හැන්දින් ගත්තත් මුතුමැණික්මයි. ඒ නිසා මං දන්න අයට කියනවා කපුටු හදකින්වත් කමන්නේ බුදුගුණම කියපහලා. පැහැදිලි නේද? බුදුගුණ. අපේ ගුණ නෙවෙයිනේ. බුදුගුණ. අනන්ත බුදුගුණ. අංගී රස මොනින්ද? උදේට පිපෙන සුවඳ හමන නෙළුමක් වගේ. සරත් කාලේ ආහස දීලන හිරු මරලක් වගේ. අංගී රස සියලු අංගයන්ගෙන් රැස් වී දෙන බුදුරජාණන් වහන්සේ. ප්‍රේමයක් ඇති කරගන්න. ඔය මම බුදුරස් මාලාව ගැන විතරයි කිව්වේ. ඒත් අංශු මාත්‍රයක්. උන්වහන්සේගේ යමක මහ ප්‍රාතිහාරයේ විහිදවන රශ්මි ධාරාව අතිශයින් පුදුමයි. ඒක වෙන කෙනෙකුට කරන්න බෑ. මේ බුදු ශරීරයේ එක පැත්තකින් ගින්දර ජාලාවක් තියුණු ගිනි ජාලාවක් විහිදෙනවා රශ්මිය. එක පැත්තකින් ජල ධාරාවක් විහිදෙනවා. මේ ලෝකෙ එක්කෙනෙකුට එක සමාධියකට සමවදින්න පුළුවන්. ගින්දර නම් ගින්දර, ජලය නම් ජලය. භාග්‍යවතුන් වහන්සේ දෙකටම සමවදිනවා. ඒ නිසා යමක කියන්නේ. යමක මහා ප්‍රාතිහාර්ය. ශරීරයේ උඩ කොටසින් ගින්දර, යට කොටසින් ජලය. එක අතකින් ගින්දර, එක අතකින් ජලය. එක ඇසකින් ගින්දර, එක ඇසකින් ජලය. එහෙම විහිදිලා සක්වල කෙලවර දක්වා විහිදිලා එනවා රශ්මි ධාරාවේ. ගින්දර වගේ නමුත් ඇඟ පිච්චෙන්නේ නැහැ. ජලය වගේ ඇඟ තෙත් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ එක රෝම කූපයකින් ගින්දර, එක රෝම කූපයකින් ජලය. එහෙම විහිදුවා සද්වර්ණ බුද්ධ රශ්මි ධාරාවත් විහිදුවනවා. එහෙම සද්වර්ණ බුද්ධ රශ්මි ධාරාවත් විහිදුවා සිරස වටේ ත්‍රැස් විහිදුවනවා. සිරස වටේ ත්‍රැස් විහිදුවා මේ මුළු ශරීරය වටත් රැස් විහිදවනවා. ඒ රසුත් විහිදුවා අසූර්යයන් බුද්ධ රශ්මිය විහිදවනවා. ඒ විහිදුවා සක්වල කෙලවරටම රැස් විහිදවනවා. අර ගින්තරයි ජලයයි පිට වෙන ගම. එහෙම රැස් විහිදුවා සක්මන් කරනවා. සක්මන් කරන ගමන් මිනිස්සු කෝටි ගානකගේ මිනිසුන්ගේ හිත් බලනවා 16 ආකාරයකින්. ඒ කෝටි ගානක මිනිසුන්ගේ හිත් බලා බන කියනවා මේ රැස් විහිදුවා.
සමහර දෙවිවරු ආකාශයේ පිරීලා දෙවියන්ගේ ප්‍රශ්න දෙවිවරු මේ ආශ්චර්යයට අద్භූත වෙලා වසඟ වෙලා ප්‍රශ්න අහන්නේ. එතකොට මේ රස් විහිදෙන බුදු සිරුරෙන් තව බුදු කෙනෙක් ඉස්සරහට එනවා. දැන් ඇත්ත බුදුරජාණන් වහන්සේ කවුද? මවපු බුදුරජාණන් වහන්සේ කවුද කියලා හොයාගන්න බෑ. එක බුදු කෙනෙක් ප්‍රශ්න අහනවා, එක බුදු කෙනෙක් උත්තර දෙනවා. අහෝ කොයි තරම් ආශ්චර්යද. උදේට පිපි සුවඳ හමන රතු නෙළුමක් වගේ, සරත් කාලට අහසේ දිලන හිරු මණ්ඩලක් වගේ, සිල් සමාධි ගුණ නුවණින් බබලන අංගී රස මුනිදු අපි සරණ ගියේ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු ගුණම කියන්නේ ආලෝක දමනය කරලා ආලෝකට කිව්ව ආලෝක උඹට හිතෙනවා නම් මීටත් වැඩි බණක් ලෝකේ තියෙනවා කියලා ඕන කෙනකින් ගිහිල්ලා අහන්න කිව්වා. යදි සච්චා දමා චාග කාන්ති බිහියෝන විජ්ජති. සත්‍ය යදි සච්චා ඇත්ත කතාව දමා දමනය ත්‍යාගය ත්‍යාගයේ ඉවසීම තරම් බලවත් ලෝකේ ධර්මතා තියෙනවද මීට වැඩි එකක් ලෝකේ තියෙනවද කියලා ගිහිල්ලා අහන්නකෝ. පුතු සමන බ්‍රාහ්මණ ඊටමත් ඥානෙ තියෙන සමන බ්‍රාහ්මණයන්ගේ අනේ ස්වාමීනි ඇයි ආලෝකගේ ලෝකේ හිරු මණ්ඩල බුදුරජාණන් වහන්සේ ආලෝකගේ ලෝකේ සුවඳවත් කරන කෝකනන්ද උදේට පිපුණ නෙළුම බුදුරජාණන් වහන්සේ ආයි කාගෙන් අහන්නද? හැබැයි ස්වාමීනි මම යනවා. ස්වාමීනි මම දැන් යනවා. හන්දියක් ගානේ මම මේ යනවා. මම හන්දියක් ගානේ ගිහිල්ලා කියනවා බුදු ගුණ කියපල්ලා. බුදු ගුණ කියපල්ලා කියලා මං හන්දියක් ගානේ බුදු ගුණ කියන්නම් කිව්වා. මම ප්‍රශ්න යන්නේ බුදු ගුණ කියන්නම් කිව්වා. ඒ කාලේ යක්ෂයෝ බුදු ගුණ කියා ගියා. බුදුරජාණන් වහන්සේ හිරු මණ්ඩල වගේ. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ඥානය ගැන පුංචි වචනයක් මම කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ ඥානස්කන්ධය ගැන. එහෙව් බුදු සිරුර සියලු අංගයන්ගෙන් රැස් වෙන බුදු සිරුර බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මේ ඇඟ දි รา පු කරත්තයක් වගේ කියනවා. හදා පාවිච්චි කරන්න තියෙන්නේ කියනවා. කොච්චර නොයලුන හිතක්ද? කොච්චර නිකලෙස් හිතක්ද? වක්කලි ස්වාමීන් වහන්සේ හිරු මණ්ඩල වගේ බුදු සිරුර දිහා බලාගෙන ඉන්නකොට උදේට පිපුණ නෙළුමක් වගේ බුදු සිරුර දිහා බලාගෙන ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වදාලා කින්තේ වක්කලි ඉමිනා පූතිකායන දිත්තේන වක්කලි මේ කුණු වෙන ඇඟක් දිහා මොකටද බල ඉන්නේ? එහෙව් බුදු සිරුර කුණු වෙන ඇඟක් විදිහට හිතුවේ. බුදුරජාණන් වහන්සේ කැංගී දාඩිය දාන්නේ බුදු සිරුර ගඳ නැහැ. බුදු මොහ මණ්ඩල ගඳ නැහැ. දත් 20යි උඩු ඇන්දේ යටි ඇන්දේ දත් 20 හිදස් නැහැ. ආයි දත් මදින්න ඕනේ නැහැ. උදේට දැහැටි අරලු චාරිත්‍රයකට වළඳනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වළඳනවා. නමුත් උදේ දොරට තට්ටු කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද පැමිණෙන්නේ කියනකොට මුළු සවැත් නුවරම සඳුන් සුවඳ පැතිරිලා යනවා. එහෙව් බුදුරජාණන් වහන්සේ දාඩිය දාන්නේ පැත්තම සුවඳයි. මේ ශරීරයට වදාන කුණු කය කියලා. බුදු සිත කොතරම් නිකලෙස්ද? ඔච්චර ඕනේ දිග කොණ්ඩයක් තිබ්බොත් අපේ උන් නටවගෙන යන නැටවිල්ල බලන්න. හොඳ සුදු දත් දෙකක් තිබ්බොත් හැමඩින්ගක් පාට වුණොත් නටන නැටිල්ල. බුදුරජාණන් වහන්සේ නිකලෙස්. බුදුරජාණන් වහන්සේගේ පෙනෙන රූපකාය විස්සමානෝ පිතාවස්ස රූපකාය අචින්තියෝ. පෙනෙන රූපකායත් අචින්තියයි. හිතා ගන්න බෑ. ඒ අසාධාරණ ඥානද්ද කාටවත් සමාන නැති ඥානය ගැන කවර කතාවද? පින්වතුනි ආදරයක් ඇති කරගන්න මාගේ බුදුරජාණන් වහන්සේ ගැන සෙනෙහසක් ඇති කරගන්න මාගේ බුදුරජාණන් වහන්සේ ගැන ඇස් වලින් කඳුළු වැටෙනකල් බුදු ගුණ හිතන්න. බුදු ගුණම කියන්න. එතකොට සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. ඒ ඇත්තෝ ස්වර්ගයට යනවා. සැපයටපත් වෙනවා. සුගතිය යනවා.
ඒතකොට මේ දැන් මැරෙයි කියලා හිතනකොට හිතන්න මට බුදුරජාණන් වහන්සේ ගැන ආදරයක් තියෙනවා. මං නරක තැන කියන්නේ. බය නැතුව මැරෙන්න පුළුවන්. උදේට හැමදාම කියන්නේ උදේට පිපිසුවඳ හමන රතු නෙළුමක් වෙන්නේ. සරත් කලට අහසේ දිලෙන හිරු මණ්ඩලක් වෙන්නේ. සීල සමාධි ගුණ නුවණින් හැම විට බබලන්නේ. අන්න බලන් අංගී රස මුනිදුයේ බබලන්නේ. අත්‍තරම රත්තරම් පාට බුදුරජාණන් වහන්සේ බුදු පිළිමයක් ළඟ හරි ඔය කවිය හඬ නගා කියන්න නැත්තම් කියලා මට හිතෙනවා. බුදු ගුණ. ඒ නිසා දැන් බලන්න අද දවසේ මේ දරුවගේ අවුරුදු 9 උපන්දිනේ වෙනකොට අංගී රස මුනිදු ගැන ඇහුණා. අපි දැන් අහන්නේ. ඒතර මේ පුංචි දරුවෝ කොච්චර වාසනාවන්තද? හැබැයි අපේ ආච්චිලා, සීයලා, මොතු මිත්තු අංගී රස මුනිදු ගැන අහන්න නැතුව මැරුණේ. ඔබගේ පණ යන්න කලින් අංගී රස මුනිදු ගැන ඇහුවා. හිත පහදව ගන්න. නැවත නැවත බුදු ගුණ හිතන්න. ඒ උතුම් උදේට පිපි සුවඳ හමන නෙළුමක් වගේ සරත් කාලේ අහසේ දිරෙන හිරු මණ්ඩලක් වගේ සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන අංගී රස මුනිදුම මම සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙන තුරාවට නිවන් දකින්න තුරාවට මාගේ ජීවිතේ සුවඳ කරන උදේ පිපුණ සුවඳ හමන මල මාගේ අඳුරු ජීවිතය ආලෝකමත් කරන සරත් කාලේ හිරු මණ්ඩල බුදුරජාණන් වහන්සේම වේවා. මම බුදුන් සරණ යනවා, ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා, ආර්ය සංඝ රත්නයේ සරණ යනවා. දිවි තිබෙන තුරාවට මම උතුම් තිසරණයම සරණ යනවා කියලා හිතන්න. මේ උතුම් තිසරණය මාගේ ජීවිතයට එකම පිළිසරණ වේවා. සාදු සාදු.